හරි එහෙනම් අපි 2016 ගන්නට යමු පුතේ. ඔන්න බලන්න. A අසමානයි බිඳුව. A ධන B ධන C අසමානයි බිඳුව වන පරිදි ABC තාත්විකාකයන් මෙන්න අපිට fx කියලා ශ්‍රිතයක් දීලා තියෙනවා. fx සමානයි බිඳුව සමීකරණයේ එක මූලයක් නොවන බව පෙන්වන්න. මේකම තිබ්බනේ 2019. හරි එතකොට එක ආදේශ කරාට පස්සේ පුතේ A ධන B ධන C. තානේ පටන් ගන්නකොට දීලානේ බං. A ධන B ධන C අසමානයි බිඳුව කියන එක මූලයක් නෙවෙයි. ලේසිනේ. හරි fx සමානයි බිඳුවේ මූල ඇල්ෆා බීටා එක ගනිමු. එතකොට ඔයා දන්නවනේ එහෙම කිව්ව ගමන් ලියන්න ඕන පිළියනේ. මූල එකතුවයි මූල ගුණිතය. ඊට පස්සේ 2019 වගේම ඇල්ෆා ඍණ එකයි බීටා ඍණ එකයි හොයලා තියෙනවා. හරිද? ඊට පස්සේ පුතේ එකයට ඇල්ෆා ඍණ එක එකයට බීටා ඍණ එක මූල ලෙස ඇති වර්ග සමීකරණය gx සමානයි බිඳුව මගින් දෙන්න ලබන බව පෙන්වන්නේ. gx කියන්නේ මේක බැලුවාම පුතේ මට පේන්නේ මොකද්ද? මේ 19නේ. මේ බලන්න පුතේ මේ දෙක සංසන්දනය කරමු අපි. එක මූලයක් නොවන බව. ඊට පස්සේ ඇල්ෆා බීටා කතන්දරේ. මේකේ එකයට ඇල්ෆා ඍණ එකයි බීටා ඍණ එකයි. මේ බලන්න මේකේ ලවයේ ඇල්ෆා ඍණ එකයි බීටා ඍණ එකයි. අම්පුරුනේ මේකේ ඇල්ෆා බෙදීම ඇල්ෆා ඍණ එකයි බීටා බෙදීම බීටා ඍණ එකයි. මේකේ එකයට ඇල්ෆා ඍණ එකයි එකයට බීටා ඍණ එකයි. එහෙනම් මුලින්ම හම්බෙන්න පුතේ 2016 ලෙවල් පේපරේනේ නේද? එහෙනම් 16ම කොපි කරලම නෙමෙයිද? ඒක අනුසාරයෙන් හැදිච්ච ප්‍රශ්නයක් තමයි පුතේ 2019 කියන්නේ. පේනවනේ? අන්න කතන්දරේ. ඒතර පාස් පේපර් කරලා යන එකේ වාසිය. ඔය පේනවද? 19 ගානේ ඇත්තරම භාගය තව කෑල්ලක් ඉතුරුයි මේ. තව කොටසක් ඉතුරුයි. ඒ කොටස නෑ පුතේ. තව කොටසක් ඉතුරුයි. ඒ කොටස 19 නෑ. 16 මුල කොටසින් විතරක් තමයි ප්‍රශ්න හදලා තියෙන්නේ. ඊට අමතරව ඒකට තව මූල දෙකම ධනවීම ඒ වගේ දේවල් පොඩ්ඩක් ඇඩ් කරලා තියෙනවා. සහ විවේචකය. අර මූල දෙකම තාත්වික කතන්දරේ නෑනේ. අන්න ඒ කොටස් දෙක එකතු කරලා. හොඳ ගානක් හදලා තියෙන මේ විදිහට. පේනව නේද? එහෙනම් පරණ පාස් පේපර්ස් වල දේවල් පුතේ නැවත නැවතත් රිපීට් වෙනවා ඔන්න. එහෙනම් මේ පාස් පේපර් කරන එක කොච්චර වැදගත්ද කියලා උඹලට තේරෙනවද? සමහර විට ඔයාලගේ අවුරුද්දේ පාස් පේපර් එක ඔය වගේ පාස් පේපර් දෙකක කම්බිනේෂන් එකක් වෙන්න බැරිද? වුණොත් පුතේ වට්ට වාසියනේ උඹලට. නැත්තම් යම් එක කොටසකට පාස් පේපර් එක කැලක් ගාව ගන්න. ඒත් මරුනේ බං. හිතලා බලහන් පුතේ මෙච්චර හොඳට පාස් පේපර් විවරණය කරලා ලින්ක් හොයලා හෙන්න කේමක් ගහලා යන අපිට. අයි පාස් පේපර් අයි බඩේ බත් වගේ හොඳට ෂුවර් නේ පුතේ. එහෙම යන අපිට ඔය වගේ පාස් පේපර් එක කොටසක් දාලා තව අලුත් කෑල්ලකුත් දාලා හදන ගානක් දැක්ක ගමන් මාර සතුටක් දැනෙනවා. ඇයි? මේක මට හුරු වෙන්නේ. නේ දැක්කලා පුරුදුයි කළා පුරුදුයි ආයි ඒ ලෙවල් විභාගයක් කළාට පුතේ කරපු එකක් දකින්න තරම් සතුට හිතන වෙන ෆීලින් නෑ බං. මොරාල් එකෙන් බැහැලා කරන්න පුළුවන්. ඒතර අර අලුත් කොටසත් අර ගැම්මට හැදෙනවා. අලුත් කොටස අර ගැම්මට හැදෙනවා විතර සතුට හැදෙනවා. මේක හදලා ඉවර වෙලා අපි මෙන්න මේ කොටස බලමු. ඒක තමයි 2016 තීරණාත්මකම කොටස. බර දාලා මේක සාහිත්‍ය කරමු. මේක තමයි ඊටම සුවිශේෂී දේ. ඉතින් පුතේ මේක බේස් කරගෙනයි 2023 A level පේපරේ හැදුනේ. හරිද? අපි විස්තරත් කරමු. උත්තරවලට තේරෙයි. මෙන්න මේ වගේ මේ කොටස මූලික කර මේකම නෙමෙයි මේ දැනුම අනුසාරයෙන් තමයි 23 හැදුනේ. බලන්නකොනේ 16 එක කෑල්ලක් කරන් 19 හැදුවා. 16 ඉතුරු කෑල්ල අර 23 හැදුවා. අට ඔන්න බලන්න. හොඳයි ඔන්න 2019 වගේම කොටසක් කරන පට්කල් ලියලා දැම්ම සහ x සමාන 1 ආදේශ කරාම a ධන b ධන c a ධන b ධන c අසමානයි බිඳුව කියලා ගානේ පැහැදිලිව දීලා තියෙනවා. හරි. එහෙනම් මූල එකතුව ලියමු. ඍණ b බෙදීම a. මූල ගුණිතය ලියමු පුතේ. c බෙදීම a. හරි. එහෙනම් අපිට පෙන්වන්න කියලා තියෙන ඇල්ෆා ඍණ 1 වතාවක් බීටා ඍණ 1 ධන 1 ඇල්ෆා බීටා කියන්නේ c බෙදීම a. මේ ඍණ මෙන්න ධන වෙනවා ධන b බෙදීම a. ධන 1 ඉතින් බලන්න අපූර්වට පොදු හරය ගත්ත ගමන් A ධන B ධන C. මරුනේ. එහෙනම් මේ දෙන්නා මූල වෙන වර්ග සමීකරණ. හොඳයි මූල එකතු. හරි ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ B බෙදීමේනේ. ඍණ B බෙදීම A ඍණ 2 බෙදීම මෙතන එන්න පුතේ A ධන B ධන C බෙදීම A.
සියලුම් පද ඒ වලින් ගුණ කරගන්න. සියල්ල මේ වලින් ගුණ කරාම ඍණ මෙතන 2යි a ධන b බෙදීම a ධන b ධන c. උත්තරේ බැලුවම පේනවා මම හරි. මං හරි. මූල ගුණිතය කියන්නේ එක යට ඇල්ෆා ඍණ 1 බීටා ඍණ 1. හරි. එහෙනම් මේ ආපු උත්තරේ පරස්පරයි. මෙයාගේ පරස්පරය. හරිනේ? ඔන්න මූල එකතුව මූල ගුණිතය. හරිනේ නේද? දැන් වර්ග සමීකරණය ලියන්ති. වර්ගජ සමීකරණය x වර්ග ඍණ අයින මේන ධන වෙනවා. ධන දෙවතාවක් 2යි sorry ධන 2යි a ධන b බෙදීම a ධන b ධන c වතාවක් x ධන a බෙදීම a ධන b ධන c සමානයි බිඳුව. මේ පදයෙන් සියල්ලම ගුණ කරගන්න. ඔන්න ගන්න. දැන් අපි යමු 2016 අග භාගයට. fx හි අවම අගය වන m1 යන්න m1 සමානයි ඍණ ඩෙල්ටා බෙදීම 4යි a මගින් දෙනු ලබන බව පෙන්වන්න. මෙහි ඩෙල්ටා b වර්ග ඍණ 4යි ac වේ. අන්න හොඳ පොයින්ට් එකක් නේ. අවමාගය මේ මගින් දෙනු ලබන බව පෙන්වන්න. gx අවමාගය m2 යයි ගනිමු. ඕන්න පුතේ m2ටත් ප්‍රකාශනයක් අපෝහණය. අන්න බලන්න අපෝහණය. ඒ කියන්නේ නැවත ලියා දැක්වීමක් එහෙම නෙවෙයි අපෝහණයක් කරන්න තියෙන්නේ. හරිද? අපෝහණයක්. ඒක හරි විශේෂයි. ඊට පස්සේ කියනවා එනයින් සියලු x අයත් r සඳහා. හරිද? ඒ කියන්නේ සියලුම x අගයන් සඳහා gx විශාල හෝ සමානයි බිඳුවන. ඔය gx විශාල සමාන බිඳුව කියන්නේ මම වර්ගජ සමීකරණ පාඩමේ මුලදිම කරා. ඔයාලට මතකයිදනේ විවේචකයක් ධන ඒත් ධන කියන එක. ඒ කියන්නේ ශ්‍රිතය සම්පූර්ණයෙන්ම ධන. නේ? මෙතන විශාල හෝ සමාන බිඳුව. හරිද? ධන හෝ ශුන්‍ය නම් පමණක් සියලු x අයත් r සඳහා fx ධන බව පෙන්වනවා. හරි ඕක පුතේ පට්ට ලීසි දෙයක්. මෙන්න මේ ලබා ගන්නෙන් ඔප්පු කිරීමක් තියෙනවා. ඒක එහෙන ලීසි. ඒක කරලා දාමු. මෙතන ටිකක් කතන්දර දෙන්න මෙන්න මෙතන. හරි එහෙනම් වැඩට බහිමු. එතකොට මේ 2016 ගැටලුවේ අගභාගයේ මේ ගාන වර්ගජ ශ්‍රිත පැත්තටයි ගින් තියෙන්නේ. හරි මේක තමයි පුතේ සිරාවටම හෙනම සුවිශේෂී ගාන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගානක් යන්නේ බං ඔය පාත් එකේ නෙවෙයි. සාමාන්‍යයෙන් පුතේ ගානක් කියන්නේ වර්ගජ ශ්‍රිත ඉන්නේ වර්ගජ සමීකරණයට යන්නේ. නේද? මුලින් විවේචක සම්බන්ධයක් ඔය ශ්‍රිතය සම්බන්ධව කාරණාවක් අවම ලක්ෂයක් උපරිම ලක්ෂයක් ඕව මොන හරි අහලා ඊට පස්සේ විවේචක සම්බන්ධව කතා මේ සෝරි මූල ගැන කතා බහ කරලා ඊට පස්සේ තමයි මේ සමීකරණේ පැත්තට යන්නේ. මේකේ ඒක අනිත් පැත්ත. සම්පූර්ණයෙන් කන පිට. අනිත් පැත්තට තමයි වැඩේ ගිහින් තියෙන්නේ. හරිද? අන්න ඒකයි මේකේ තියෙන විශේෂිත ලක්ෂණය. කමන්නේ ඉතින් අපිට කරන්න කිව්වද අපි කරන්න එපේ. එහෙනම් පට් ගාලා ගන්න හදමු. එතකොට ඔය අවමය වගේ දෙයක් අහද්දී අපිට කරන්න තියෙන පුතේ වර්ග පූර්ණය. වර්ග පූර්ණයෙන් තමයි අපි අවමය හොයන්නේ. ඔයාලට මතකද නැහැ පුතේ? තියරි කරද්දී අවස්ථා කිහිපයකම මන් නැවතත් සාධාරණ වර්ගජ ප්‍රකාශනය ලියාගෙන ඒක වර්ග පූර්ණය කරලා වැඩ කිහිපයක් කරා. ඔයාලට මතකද? මගේ ලියන හැම වාරයකම කිව්වේ මොකද්ද? මේක මේක මම දැන් ඔන්න ආයෙ ලියනවා. හරි මම එහෙම කිව්වේ. මේ ගිය සතියේ ලිව්ව මේක කවන්නේ ආයෙ ලියනවා. මොකද මේක නැවතත් අර බොහොම සියුම් තියරි වලට පොඩි වෙනස්කම් තියෙන සියුම් තියරි වලට මේ ඒක පැහැදිලි කරන්න මේ කොටස මට ඕන කියලා මම ඒක නැවත ලිව්වා. හරි? ඉතින් එහෙම ලිව්වට පස්සේ ඒක ඔයාගේ මනසට හොඳට කාවදිනවනේ. ඉතින් ඒකම තමයි මේ දැනුත් මට පාවිච්චි කරන් තියෙන්නේ. ඒ නිසා අනාගතයේදී පේපර් එකකට අපේ ක්ලාස් එකේ ලියන පේපරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්කෝලේ පේපර් එකක් වෙන්න පුළුවන්. මොකකට හරි මේ වගේ දෙයක් නැවත දැක්කොත් සටස් ගාලා මේ වැඩේ වලට කරන්න පුළුවන් වෙනවා. හරි. හදමුකෝ ගන්න. හොඳයි. ඔන්න උදේ fx සමානයි ax වර්ග ධන bx ධන c. දැන් මේ වගේ වෙලාවකදී අපි කරන්න ඕන ඒව පොදුවේ එළියට ගන්න ඕන. x වර්ග ධන b බෙදීම a වතාවක් x ධන c බෙදීම a. ඊට පස්සේ වර්ග පූර්ණය x ධන b බෙදීම 2ගේ පූර්ණ වර්ගය ධන c බෙදීම a ඍණ b වර්ග බෙදීම 4යි a වර්ග.
හරි. වරහන් සුළු කරගන්න කලින් තව පේලියක් අපි ලියලිමු. ඍණක් තියෙන නිසා විවේචකයක් තෝරන හන්දා මම මේ දෙන්න ඍණක් ඊට දාලා b වර්ග ඍණ 4යි ac හදලා ගන්න. මෙතන 4යි a වර්ග. දැන් මේ වලින් ගුණ කරගන්න. ගුණ කරාම a වතාවක් x ධන b බෙදීම 2a ගේ පූර්ණ වර්ගය ඍණ b වර්ග ඍණ 4යි ac බෙදීම 4යි a. හරිනේ වැඩේ. ඔන්න. දැන් පුතේ ඔයාට පළවෙනිම දවසේ මතකද? වර්ග මේ සමීකරණ පාඩම් පටන් ගත්ත පළවෙනිම දවසේ මම කරේ මෙන්න මේ දේවල් ටික. මතකද? වර්ග පූර්ණය කළා, අවම ලක්ෂ්‍ය කණ්ඩාංක හෙව්වා, ඡේදන ලක්ෂ්‍ය හෙව්වා. මතකද? ඔය දේවල් තමයි කරේ. ඉතින් මෙතනත් ඒකමයි. එතකොට මම මේක පොඩ්ඩක් ඔයාලට ශ්‍රිතයක් ඇඳලම කතා කරන්නම්කෝ. නේ? එහෙම හොඳයිනේ. එතකොට සමමිති කක්ෂයට එන්න පුතේ මෙයා ශුන්‍යයට සමාන ග්‍රහම ලැබුණාගේ. කීයද? සම්මිති කක්ෂයේ ඍණ p බෙදීම 2යි. එතකොට අවම ලක්ෂ්‍ය අපි හිතමු. අවම ලක්ෂ්‍යනේ මේ කොටසනේ. මෙන්න මේ කොටස. ලකුණත් එක්ක මේ කොටස. අපි හිතමු ලකුණත් එක්ක ওই කොටස. ඒක ඍණයි කියලා ගමු ඍණයි කියලා ගමු. හොල නැහැ ඍණයි කියලා ගමු ඍණ b බෙදීම 2යි. මේක අපි හිතමු ඍණ සංඛ්‍යාවක් කියලා. ඍණ b වර්ග ඍණ 4යි c බෙදීම 2යි 4යි. මේක ඍණ සංඛ්‍යාවක් වුණා පුතේ. ශ්‍රිතේ එන්න ඔන්න ඔය විදියට. හරි? ශ්‍රිතේ එන්න ඔය විදියට. එතකොට මේ ශ්‍රිතයේ අවම ලක්ෂ්‍ය අවමය තීරණය කරන කවුද මෙයා? හරිද එහෙනම් අවමගේ m1 කියලා දීලා තියෙනවා. එහෙනම් අවමගේ m1 නම් m1 සමාන ඍණ b වර්ග ඍණ 4යි ac බෙදීම 4යි. මේ තියෙන්නේ විවේචකයනේ. ඔන්න උත්තරේ. පැහැදිලිද? විවේචකයේ බෙදීම 4යි. හොඳයි පුතේ එහෙනම් ලියා ගන්නකෝ මේ ටික. මෙන්න මේ කොටස නම් පුතේ ආ උඹලට පට්ට ගහලා දී පුතේ 10 12 සතාවම ලියලා තියෙදි පුතේ නේ මම සමාජයට ආසාවටත් එක්ක ලියනවා ටිකක් ඔය තියරි ළඟපාතින් යන ගානක් වුණා මම ඕක සම්පූර්ණ ලියලා වැඩේ පටන් ගන්නවා මොකද ඒ තරම් මේක භාවිතා වෙනවා ඒ තරමට මම ඇප්ලයි වෙන පුතේ හරිද ඒකයි දැන් ඊළඟට පුතේ කරන්න තියෙන්නේ අපෝහණයක් හරිද එතකොට මේ දැන් කරපු විදිහටම ඔය ෆ්ලෝ එකේම මේක වර්ගපූර්ණය කරලා එහෙම කරලා හරියන්නේ නැහැ. අපෝහණය. අපෝහණය කියන වචන හොඳට බලන්න. අපෝහණයක් තියෙන. ඒක මාර විශේෂයි. අපෝහණය කියන වචනේ හරිම සුවිශේෂී. හොඳයි බලාගන්න. දැන් මේ gx කියන ශ්‍රිතය බලන්න පුතේ. gx කොහමද ආවේ? a ධන b ධන c වතාවක් x වර්ග ධන 2යි a ධන b වතාවක් x ධන a සමා ඒනේ. ඔමනාවේ? ඔව්. හරි. දැන් පුතේ මේ තියෙන්නේ සාධාරණ ශ්‍රිතයක සාධාරණ ශ්‍රිතයක අවම ලක්ෂයේ කණ්ඩාංක හොයන විදිය. හරිද? සාධාරණ ශ්‍රිතයක අවම ලක්ෂයේ කණ්ඩාංක හොයන විදිහයි මේ තියෙන්නේ. අනේක අල්ල ගන්න. අනේක තේරුම් ගන්න ඕන. එහෙනම් දැන් මෙයාගේ අවම ලක්ෂය කවුද? අවමගේ M2. අවමගේ M2 නේ. එහෙනම් මෙයාගෙත් ඔය අවමගේ ගන්න වෙන්නේ ඍණ විවේචකය බෙදීම මෙයාගේ ඒ කියන්න පුතේ මෙයානේ. අන්න එහෙම නේද පුතේ? නැද්ද? ඍණ වතාවක් මෙයාගේ විවේචකය මෙයාගේ විවේචකය බෙදීම මෙයාගේ ඒ. දැන් අපි පද ටික ආදේශ කරමු. ඍණ b වර්ග 2යි a ධන b ගේ සම්පූර්ණ වර්ගය. ඍණ 4යි a c බෙදීම 4යි a ධන b ධන c. හරිනේ? හොඳයි. ඕක ලියාගත්තට පස්සේ පුතේ ඔයා ඊටාම හොඳින් බලන්න ඕන උත්තරේ දිහා. උත්තරේ තියෙනවා a ධන b ධන c වතාවක් m2. කියන්නේ මේ හරේ එහා පැත්තට දාන්න ඕන. සමාලෝකනේ එහා පැත්තේ තියෙන්නේ a වතාවක් m1. m1. ආයෙ අමාරුනේ. a වතාවක් m1. ඒ වතාවක් m1 කියන්නේ අපිට මේ m1 හදන්න ඕන. හදාගන්න වෙනවනේ. හරි. හදාගෙන යමු සුදු කරන් යන්කෝ. මෙයා මෙහෙට දාගමු. a ධන b ධන c වතාවක් m2 ප්‍රසාරණය කරොත්
පුතේ 4යි a වර්ග ධන b වර්ග ධන දෙවතාවක් මේ දෙන්නයි ගුණිතය 4යි ab. මෙතන ඍණ 4යි a වර්ග ඍණ 4යි ab ඍණ 4යි ac බෙදීම 4. බලන්න අපූර්වට සුළු වෙනවනේ. මේ බලන්න මේ පදෙට මෙයා කැපෙනවා. මේ පදෙට මෙයා කැපෙනවා. ඉතුරු වෙන්නේ මේ බලන්න. කවුද ඉතුරු වෙන්නේ? ඍණ b වර්ග ඍණ 4යි ac බෙදීම 4. අන්න මම මෙහෙම කරන්න. ඒ කෙනෙක් අතින් දාගෙන තව ඒ කෙනෙක් මෙහෙම දාන්න. හරිනේ පුතේ මේ බලන්න. අපූර්ව M1 හැදුනනේ. හරි එහෙනම් ඒක ආදේශ කරමු. M1A සමානයි A ධන B ධන C වතාවක් M2. ෂෝක් ටික ගන්නනේ. අන්න එහෙම තමයි පුතේ ගන්න. හදන්න මේ තියෙන ලස්සනට අපෝහනේ. ඔය ආපෞසරයන් මෙයාව A ධන B ධන C පොදු එළියට අරගෙන වර්ග පූර්ණය කරලා එහෙම පිස්සු නහන්න එපා හරිද? ආයේ වාට පිටු 10ක් 15ක් විතර සුළු කරලා මේක ගන්න වෙන්නේ. එහෙනම් මේ විදිහට අපෝහණය කරන්න ඇති. ඒ පේපර් එකේ කියන්න පුතේ වැඩේ කරන්න තියෙන ලේසිම විදිය. හරිද? වැඩක් කරන්න තියෙන ලේසිම විදිය තමයි කියන්නේ. අපෝහණය කරන්න කිව්වොත් අපෝහණයෙන්මයි කරන්න ඕන. වෙන දේවල් පොට්ටක්වත් හිතන්න එපා. චුට්ටක්වත් හිතන්න එපා. වෙන කිසිම දෙයක් හිතන්න එපා. මේක විතරයි. මට මේ ගාන හදාගෙන යද්දි මෙන්න මේ තියරි කාරණාව ගැන ඔයාලෙන් ප්‍රශ්න කරන්න අමතක වුණා. හරිද? එතන මේක සෝරි. හැබැයි ගාන හදන්න එක බාධාවක් උන්නේ නැහැ. මම දැන් ඒක වගේ ප්‍රශ්න කරන්න පුතේ. ගාන පටන් ගන්නකොටම ඒ අසමානයි බිඳුව කියලා තිබ්බා. හරිද? ඒකට හේතුව. ඔන්න හේතු කාණ්ඩය දැනගන්න. ගාන ආරම්භයේදීම ඒ අසමානයි බිඳුව කියලා දීලා තිබ්බා. ඒකට හේතුව පුතේ fx වර්ගජ ශිතයේ ax වර්ග ධන bx ධන c කියලා තමයි තිබ්බේ. එතකොට x වර්ගයේ සංගුණකය a නේ. වර්ගජ මේ ශ්‍රිතයක වර්ග සමීකරණයෙන් කවදාවත් x වර්ගයේ සංගුණකය ශුන්‍ය වෙන්න බෑ. ඒක නිත්‍යයි. ඕනම් බහුපද ශ්‍රිතයක නායක පදයේ සංගුණකය ශුන්‍ය වෙන්න බෑ. ඒක එකක්. ඒක තමයි කාරණා. ඊට පස්සේ පුතේ දීලා තිබ්බා තව දත්තයක්. ඒ තමයි a ධන b ධන c අසමානයි බිඳුව කියලා. ඒකට හේතුව මොකද? මෙන්න මේ gx. gx ගේ x වර්ගයේ සංගුණය තමයි මෙයා. ඒ නිසා යා කවදාවත් ශුන්‍ය වෙන්න බෑ. ඊළඟට පුතේ අපි gx ශ්‍රිතය පෙන්වුවාට පස්සේ ඊට පස්සේ අර දත්තව ඇද්දිල්ද මෙහෙම. a විශාලයි බිඳුව හා a ධන b ධන c විශාලයි බිඳුව කියලා. හරිද? ඕකේ තේරුම තමයි පුතේ a අගේ ධනයි. දැන් a බිඳුවට අසමානයි කිව්වහම a ඍණ වෙන්නත් පුළුවන් ධන වෙන්නත් පුළුවන්. හරිද? අනිවාර්යෙන් ධනයි කියලා කියන්න බෑ. දැන් a ධනයිලු. ඒතර ශුන්‍ය නෙවෙයි කොහොමද ධනාගය. ඒ ධනාගයක් වෙද්දී පුතේ මෙන්න මේ වර්ග සමීකරණේ x වර්ගයේ සංගුණකයේ ධනයි කියන එකේ අදහස මේක අවමයක් සහිත ශ්‍රිතයක්. එහෙනම් මේකෙන් එන අදහස මොකද්ද? මේකෙන් එන අදහස fx යනු අවමයක් සහිත වර්ගජ ශ්‍රිතයකි. පැහැදිලිද? ඕකේ තේරුම පුතේ fx කියන්නේ අවමයක් සහිත වර්ගජ ශ්‍රිතයක්. ඊට පස්සේ මේකේ තේරුම මෙයා gx ගේ x වර්ගයේ සංගුණක එහෙනම් මේකේ තේරුම පුතේ gx යනු අවමයක් සහිත වර්ගජ ශ්‍රිතයකි. හරිද? සිරාවටම අපි ඔය අවම අගයන් අතර සම්බන්ධතාවය අපෝහණය කරන්න කලින් පුතේ මෙන්න මේ කතන්දරේ තේරුම් අරන් ඉන්න ඕන. හරිද? මටත් ඒ කියන ඔයාට අවධානය යොමු කරන අමතුන මාත් පට් ගාලා වැඩේ කරන් ගියා. හැබැයි පුතේ සිරාවටම බෙන්න ඕන මේ දේ. මත් කලබලට අර මමත් ගාන කොටස් දෙකකට කඩන්නේ කරේ. නිසා අර කොටස ඉවර වෙච්ච ගමන් පට් ගාලා මම යාන ඊළඟ කැලේට ගියා. ඒකේ මට අර දත්තේ පොඩ්ඩක් මගේ හැරුණේ. කමන්නේ දැන් හරිනේ නේ වැඩේ. හරි. දැන් ගලප ගන්න පුතේ මේකට පස්සේ දැන් අවමයක් ඇති බව තේරුම් ගත්තට පස්සේ තමයි පුතේ අපි අවමය හොයන්නේ. නේ? මුලින් ඒක අවමයක් තියනවා කියලා ඔප්පු වෙන්න එපා. ඒක හොයාගන්න. අන්න. ඒක තමයි මෙතන කතන්දරේ. මේක ඇත්තටම ළමයට තිබිය යුතු අවබෝධයක්.
හරිද? හැබැයි තවත් දැක්කා ඒ ගැන නොහිතා වුණත් අපිට ගාන කරන්න පුළුවන්. ඒක හැදුවා පුරුවට. හරි. හැබැයි මේ අදහස් හරි වටිනවා. හරි අවබෝධය මාර වටිනවා පුතේ. ඒක තියෙනවා. හොඳයි දැන් එහෙනම් අපි යන් ගානේ අන්තිම කෙලවරට. ගාන කියනවා gx විශාල බිඳුව නම්. gx විශාල බිඳුව නම් මොකද්ද? gx විශාල හෝ සමානයි බිඳුව නම් ඒකේ තේරුම පුතේ m2 විශාල හෝ සමානයි බිඳුවයි. මේක ගැන අවබෝධයෙන් නැති කෙනෙක් ඉන්නවා පොඩ්ඩක් බලාගන්න. යම් කිසි ශ්‍රිතයක පුතේ අවම ලක්ෂය තියෙනවනේ මිනිමම් පොයින්ට් එක. මේ මිනිමම් පොයින්ට් එකෙන් අපිට මේ ශ්‍රිතය ගැන වෙනම කතා බහ කරන්න පුළුවන්. මේ මිනිමම් පොයින්ට් එක බිඳුව වුණොත් ශ්‍රිතය x අක්ෂය ස්පර්ශ කරනවා. ස්පර්ශ කරයි. m මගේ ධන වුණොත් ශ්‍රිතය මුළුමනින්ම x අක්ෂයට ඉහළින් පිහිටයි. m කුඩායි බිඳුව වුණොත් මේ m මගේ ඍණාගයක් වුණොත් මොකද වෙන්නේ? ශ්‍රිතය x අක්ෂය ප්‍රබින්න ලක්ෂ දෙකකදී ඡේදනය කරයි. ප්‍රබින්න ලක්ෂ දෙකකදී මෙයා කපනවා. එතකොට මේක ලින්ක් කරන්න බලමු පුතේ විවේචකයටනේ. මේ වෙලාවේදී විවේචකය ධනයි. මේ වෙලාවේ විවේචකය ඍණයි. මේ වෙලාවේ විවේචකය ශුන්‍යයි. එතකොට මේ අවම ලක්ෂයේ ඛණ්ඩාංකයත් එක්ක විවේචකය පොඩ්ඩක් හැසිරෙන්න අනිත් පැත්තට. ඒකට තේරුම් ගන්න විවේචකය හැසිරෙන්න පොඩ්ඩක් අනිත් පැත්තට. හොඳයි. ඉතින් ශ්‍රිතය විශාල හෝ සමානයි බිඳුව නැ. ශ්‍රිතය x අක්ෂයට සමානව හරි උඩින් නම් තියෙන පුතේ m එක්ක බිඳුව එක්ක ධනයි. mටත් වෙන්නේ ඒක. හරිද? ඒකයි මම m2 විශාල සමාන බිඳුව එක ගත්තේ. හරි. ඒතකොට ගානේ පැහැදිලිව දීලා තියෙනවා a ධන b ධන c විශාලයි බිඳුව. හා a විශාලයි බිඳුව. එතකොට අපි කලින් ලිව්වා a ධන b ධන c වතාවක් m2 සමානයි m1 වතාවක් a. එහෙනම් අපි m1 නුක්ත කරගන්න. ඉතින් පුතේ මේ දීලා තියෙන දත්තවල හැටියට මේ දීපු දත්තවල හැටියට නේ මේ දීපු දත්ත තුනේ හැටියට m1 විශාලව සමානයි බිඳුව වෙනවා. මෙයක් ධනයි මෙයා විශාලව සමාන බිඳුව. m1 විශාලව සමානයි බිඳුව නම් m නිසා fx ශ්‍රිතයත් විශාලව සමාන බිඳුව. මෙතන මේ භාවිතා කරපු ඒ රිවර්ස් නේ අවම අගය විශාල හෝ සමානයි බිඳුව නම් මෙයත් විශාලව සමාන බිඳුව. හරිද? බලන්න පුතේ මේකේ මේ ශ්‍රිත දෙකේ හරි අපූර්වම කතන්දරේ මේ දෙදෙනාම ධනයිනේ. මේ දෙදෙනාම ධනයි නම් මේ දෙන්නාගේ අවමාගය ධනවීම ඍණවීම තීරණය වෙන්නේ මේ දෙන්නම. ඒ කියන්නේ අපි හිතමු m කියන්නේ ඍණයි කියලා. m1 ඍණාගයක් වුණොත් m2ත් ලොවෙත් ඍණාගයක් වෙනවා. ඇයි මුන් දෙන්නම ධනයි? නේ මෙයා ඍණ වුණොත් මෙයාත් ඍණ වෙනවා. මෙයා බිඳුව වුණොත් මෙයාත් බිඳුව වෙනවා. මෙයා ධන වුණොත් මෙයාත් ධන වෙනවා. ඔය දානේ අනිත් පැත්ත. මෙයා ඍණ වුණොත් මෙයා ඍණ වෙනවා. මෙයා ධන වුණොත් මෙයා ධන වෙනවා. මෙයා බිඳුව වුණොත් මෙයා බිඳුව වෙනවා. මර වැඩිනේ. ඕකේ දැන් තමයි මේ ගානේ කතාවයි. කොයිනේ ගානනේ? ඔන්න පුතේ සුපිරිම අංග සම්පූර්ණ ගාන ඇදුවා අපි. ශ්‍රිත පැත්තත් හොඳටම කතා කරලා තියෙනවා. ඒ වගේම වර්ග සමීකරණ පැත්තෙන් මූල ගැන කතන්දර ඒ දේවල් සියල්ල කතා බහ කරලා තියෙනවා. මේකේ අඩුපාඩුවකට තියෙන එකම දේ විවේචකය. හරි? මේක අඩුපාඩුවෙන් එකම දේ විවේචකය. හැබැයි විවේචකය පොඩ්ඩක් ලාවට වගේ මේ අවම ලක්ෂ්‍ය තුල ඇප්ලයි වුණා. පොඩ්ඩක් නිකන් මට වගේ එක ඇප්ලයි වුණා. මූල තාත්වික බව එහෙම යන්න විවේචක යුස් වුනේ නැහැ. එච්චරයි. එහෙනම් අනිත් පැත්තෙන් විවේචකය ලාවට වගේ හෙව්වා. කොහොමවත් සිරාම ගන්න.